ඒ මොකද උනේ? අඩු හරි ඊයේ දැකපු කෙල්ල නේවා. සුපිරි කෑල්ල නේවා. ඕකේ නම් දාගත්තොත් ගොඩ බං. අනේ ඵලයන් බයි යන්න. අඩේ එහෙම කතා කරන්න එපා බං. උඹලා අපි අද ඊයේ කෙල්ල ටෝක් කරන්නේ. හරි මොනවාද ඔට්ටු? හරි මොනවාද ඔට්ටු? 1000ක් තියෙනවා. පුළුවන් නම් කරලා වෙන්න බං. හරි වරෙන් කියන්න. හරි යමු. මේ මම ඔයාට කියන්නම කියලා හිතේ ටික කාලෙකින් ඉඳන් මම ඔයාට එහෙනම් දෙන්නටම මං ගානේ අයිස්ක්‍රීම්. ඵලයන්කෝ බං යන්න. ගිල්ලා ඕන් කරවරේ. මේ මම මේක ඔයාට ගොඩක් කල් ඉඳන් කියන්න කියලා මම හිටියේ. මං ඔයාට කැමති. මමත් ඔයාට කැමති. බොහොම දැකෝ මගේ යාළුවට ගහන්නේ. ඵලයන් එහෙට. අපිට ලැජ්ජ නැද්ද යකෝ ඒ වගේ එකකින් ගුටි කාලා එන්න? ඌ අයින්ස ගෑවගේ හිටියට පුදුම ගැහිල්ලක් අයියේ ගැහුවේ. උගෙන් ගුටි කෑව මදිවට උග හොද කියන තැනවද යකෝ? ආ ඵලයන් මෙතනින්. මූ අතර යම. ඔබත් යම. ලකා කිව්වා වගේ උන්ටත් ඌ ගැහුවා කියන්නේ ඌ සුපිරි පොඩක්ටයක් වෙන්න ඕනේ. ඌ මගේ පැත්තට ගත්තොත් ලොකු වාසියක් ගව ගන්න පුළුවන්. හෙලෝ අයියේ කියන්න. පොඩි මේ පැත්තට පොඩ්ඩක් එනවද? හා අයියේ අපි එන්න. ආ පොඩි මන් දෙන්නට කරදර කරාද මන්ද? නෑ අයියේ එහෙම එකක් නෑ. පොඩි මොකද හිතන්නේ මං කිව්ව යෝජනාව ගැන? නෑනෝ මොකද තනියම hina වෙන්නේ?
නෑ නෑ අක්කේ මම මේ අපි දෙන්න ගහපු ෆොටෝ වගේක් බලනවා. කෝ බලන්න. ඇයි අක්කේ මොකද්ද ප්‍රශ්නේ? නෑ නංගි මොකුත් නෑ. මල්ලි වාට ගොඩක් ආදරේද නංගි? ඇත්තට මේක මට කියන්න තේරෙන්නේ නෑ අක්කේ. එයා මාව පරිස්සමින් බලා ගන්නවා. එයා මට ගොඩක් ආදරේ. මොකක්ද දෙන්න කතාව? නෑ අයියේ. ඒක මිසක්. මේ නංගිට මොනවද බඩු වගේක් ගන්න ඕන කිව්වා නේද? ඔව් අයියේ. ඔයා ෆ්‍රී වෙනකන් හිටියේ. මේ අද මං ෆ්‍රී. කැමති නම් මාත් එක්ක යන්න පුළුවන්. යමු අයියේ. සුදු ඇයි මල්ලි? සුදුලා ගෙදර නැද්දක්? එයාලා ටවුන් එකට පොඩ්ඩක් ගියානේ බඩු වගේක් ගන්න. එහෙනම් මං ගිහින් එන්න අක්කේ. කොහෙද මල්ලි යන්නේ? මං ඉදි සුදු මොකටද? සුදු ඔයාට කෝල් එකක්. අයියා ඔව් කියන්න අයියේ. හෙලෝ පොඩි කොහෙද ඉන්නේ? කතා කරන්න කියලා මායිසුදුයි පාක්කයට ආවා ඊයේ ටික. හරි අපි කාලෙකින් කතා කරෙත් නෑනේ. මේ පොඩ්ඩක් පිටනේ පැත්තේ එන්නකෝ කතා කරන්න. හරි අයියේ මං එන්න. සුදු අයියා පිටනේ පැත්තට එන්නලු. අපි ගිහින් බලමුද? අපි යමු නේද? අයියා එන්න කිව්වේ. ඔබට කොහෙන් ආපු හයියද පරයෝ? ආයි මාව අතාරින්න. ඔබට කොහෙන් ආපු හයියක්ද? මගේ ගෑණියෙක් එහෙම ඉන්න. හෙලෝ අතාරින්න.
මට සමා වෙන්න. මං ඔයාට ආදරය කරේ ඔයා නංගිව පරිස්සමෙන් බලාගත්තු විදිය දැක්ක නිසා. මොකද මට ඒ වගේ ආදරයක් හම්බුනේ නෑ. ඒකයි මං ඔයාව මගේ කරගන්න බැලුවේ. මං ලබන ආත්මෙවත් සතුටින් ඉන්න පුළුවන් ජීවිතය ප්‍රාර්ථනා කර